ඇස්ට්‍රෝලොජි ස්ටෝරි වලින් අද අපි කතා කරන්න යන්නේ දෙවියන්ට බාර ඔප්පු කිරීමේදී දැනගත යුතු වැදගත් කරුණු ගැන. ශ්‍රී ලාංකේය බෞද්ධ හා හින්දු සම්ප්‍රදායන් තුළ දෙවියන්ට බාරවීම කියන්නේ ඉතා පැරණි හා ගෞරවනීය ආගමික චාරිත්‍රයක්. ජීවිතයේ ඇතිවන විවිධ බාධා, රෝගාබාධ, විභාග රැකියා, විවාහ, දරු සම්පත් හෝ වෙනත් ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමට බාරහාර සිද්ධ කරනවා. ඔබත් ඔබේ ජීවිතය තුළ කවදම හරි දවසක බාරයක් වෙලා ඇති. ඉතින් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාට පස්සේ බාරෝ දෙවියන්ගේ දේවාලයට ගොස් බාරය නිදහස් කිරීම සම්ප්‍රදායිකව සිද්ධ කරනවා. එතනදී පූජා වට්ටි, සේල, පළතුරු, මල්, කැවිලි, තැඹිලි, පොල් සහ වෙනත් පූජා ද්‍රව්‍ය පූජා කරනවා. ඇතැම් අවස්ථාවල සතුන් හෝ පක්ෂීන් නිදහස් කිරීමද බාර නිදහස් කිරීමේ පින්කමක් විදිහට දකින්න පුළුවන්. කෙසේ වුණත් සෑම දෙවියෙකුටම පූජා කරන ද්‍රව්‍ය එක හා සමාන වෙන්නේ නැහැ. එක් දෙවියන්ගේ සම්ප්‍රදාය තුළ මල්වල වර්ණය, පළතුරු, කැවිලි, සේල සහ අනෙකුත් පූජා ද්‍රව්‍ය වෙනස් වෙනවා. අපි මුලින්ම විෂ්ණු දෙවියන් සඳහා වෙච්ච බාරයක් ඔප්පු කරන්න කොහොමද කියලා කතා කළොත් එහෙම විෂ්ණු දෙවිඳුන් උදෙසා සාමාන්‍යයෙන් සුවඳවත් පළතුරු වර්ග 7ක්, පෙරුන් ගෑ මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක්, නිල් මල් හා නිල් මල් මාලාවක්, නිල් තිරයක්, එළඟි තෙල් පහනක්, බුලත්, කපුරු සහ හඳුන් කූරු යොදා පූජාව සකස් කරනවා. ඇතැම් අවස්ථාවල පිරිසිදුව පිසගත් කිරිබතක්ද පූජාවට එක් කරනවා. ඊට පස්සේ අපි බලමු කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්නේ කොහොමද කියලා. කතරගම දෙවිඳුන් වෙනුවෙන් සකස් කරන පූජාවට පළතුරු වර්ග 7ක්, පොල්, තැඹිලි, කිරිබත්, විලඳ, මී පැණි, රතු මල් මාලා, රතු තිරයක් සහ බුලත්, කපුරු, හඳුන් කූරු ගන්නවා. බරපතල අපල හෝ මාරාන්තික උවදුරු සඳහා සිදු කරන බාරවීම් වලදී පොල් පැලයක්, රෙදියෙන් නිම කළ මිනිස් අනුරුවක් හෝ බාරව පුද්ගලයාගේ උසට සමාන රිදී කෙන්දක් පූජා කිරීමත් ඇතැම් සම්ප්‍රදායන් වලදී දක්නට ලැබෙනවා. ඊට පස්සේ අපි බලමු ඝන දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්නේ කොහොමද කියලා. ඝන දෙවියන්ට කළු උක්, බෙලි, දෙවුල්, අඹ ඇතුළු පළතුරු වර්ග 7ක්, මුදවපු කිරි, එළකිරි, පොල්, තැඹිලි, අග්ගලා ඇතුළු කැවිලි වර්ග 7ක්, හකුරු, විලඳ, මී පැණි, බුලත්, හකුරු හා හඳුන් කූරු සහිත පූජාවක් සකස් කිරීම තමයි සම්ප්‍රදායිකව සිද්ධ කරන්නේ. සරස්වති දේවියට වෙච්ච බාරයක් ඔප්පු කරන හැටි ගැන බැලුවොත් එහෙම අධ්‍යාපනය, ප්‍රඥාව හා කලා ශක්තිය වෙනුවෙන් සරස්වති දේවියට සිද්ධ කරන පූජාවට සුදු පිච්චමල්, සුදු සහ රතු නෙළුම්, කැවිලි වර්ග 7ක්, දෙළුම් ඇතුළු පළතුරු, පොල්, තැඹිලි, විලඳ, මී පැණි, බුලත්, කපුරු සහ හඳුන් කූරු ඇතුළත් වෙනවා. ඇතැම් පූජාවල ලද පස්මල්, අගිල් සුවඳ දුම්, කිරි, ගිතෙල් පහන සහ බෙලිකොළ මාලාද එක් කර ගන්නවා. ඒ වගේම තමයි කාලි මෑණියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරද්දී කාලි මෑණියන් උදෙසා සකස් කරන පූජාවට රත් කෙහෙල් ඇතුළු පළතුරු වර්ග 7ක්, පොල්, රතු මල් හා රතු මල් මාලා, කල්ගිරි, දෙහි, රතු සේලයක්, බුලත්, කපුරු සහ හඳුන් කූරු යොදා ගන්නවා. නානුමුර භද්‍රකාලි පූජාවලදී එළකිරි, තැඹිලි, හඳුන්, කිරිපැන්,
දෙහි මී පැණි, එළඟි තෙල්, රතු සාරිය, රතු මල් සහ අනෙකුත් පූජා ද්‍රව්‍ය විශේෂ ආකාරයෙන් යොදා ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි කඩවර දෙවියන් උදෙසා වෙච්ච බාරයක් ඔප්පු කිරීමේදී කඩවර දෙවියන් වෙනුවෙන්ම සකස් කරන පූජාවට කිරිබත්, කොණ්ඩ කැවුම්, පොල් වලලු, ඇට ඇටි, පපඩම්, මීකිරි, රතු මල්, විලක්කුව, කොහොඹ, තෙල් පාන සහ නොයිදුල් බත වැනි ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ වගේම තමයි උළුදු වඩේ, මසාල වඩේ සහ බැදපු කඩලද පූජාවට එක් කර ගැනීම සම්ප්‍රදාය පවතිනවා. දෙවියන්ට පූජාවක් සකස් කිරීමේදී ද්‍රව්‍යවල ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ හිතේ ශ්‍රද්ධාව. පිරිසිදුකම සහ නිවැරදි චාරිත්‍ර අනුගමනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි පූජා ක්‍රම, බාර නිදහස් කිරීමේ විධි සහ පූජා ද්‍රව්‍ය දේවාලයෙන් දේවාලයට හෝ සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අදාළ දේවාලයේ කපු මහතා හෝ පූජා භාරකරුගේ උපදෙස් අනුව කටයුතු කරන්න කියලා ඔබට මතක් කරනවා. ඔබට සුබ දවසක්.